Çamurlar YouTube channel. Doğru karar olarak deliriyor lan. Hi, welcome back to my YouTube channel. ගොඩ කාලෙකට පස්සේනේ මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න දැන් අපිට යුනිවර්සිටි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මට හිතෙනවා අද vlog එකක් කරන්න හොඳයි කියලා. ඉතින් අද දවසේ මොකද වෙන්නේ කියලා චූටි ක්ලිප්ස් ටික එකතු කරලා අපි වීඩියෝ එකක් හදමු. ඒක නිසා දිගටම වීඩියෝ එක බලන්න. Bye. ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි නේ මම මේ vlog එකක් ගේන්නේ. මම අද යුනිවර්සිටි යනවා මට අද දවසම lectures. ඉතින් අපි බලමු අද දවස මොකද වෙන්නේ කියලා. අත්තටම සෑහෙනම ලොකු කාලෙකට පස්සේ තමයි මම මේ vlog එකක් ගේන්නේ. දැන් ඕලන් නැහැ ඉතින් මට දැන් සැරේ යුනිවර්සිටි vlogs හරි අරගෙන එන්න පුළුවන්. අපිට දැන් දිගටම lectures නිසා. කොහොම හරි මම කැම්පස් එකට එනකොට 8:00 වගේ ඇති. මේක පුදුම හම්බයක් ළමයි ලිෆ්ට් එකේ කවුරුත් නැහැ කියන්නේ වෙන්න බැරි වැඩක් මොකද උදේ හැමෝටම වගේ ලෙක්චර්ස් තියෙන නිසා. ඉතින් ඊට පස්සේ මම ලෙක්චර් හෝල් එකට ආවා. අපිට අද දවසම කෙමිස්ට්‍රි තියෙන ළමයි. පර්සනලි මගේ ආසම සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි හැබැයි මේ දවසම වගේ කෙමිස්ට්‍රි තියෙනකොට ඇත්තටම එපා වෙනවා කියන්නේ ඇත්තටම මොලේ නැති ළමයිනේ. එතකොට අර ඔළුවට දරා ගන්න පුළුවන් කැපැසිටි එක පොඩ්ඩයි. දවසම තියෙනකොට නිකන් මේ ට්‍රැක පැනලා මඤ්ඤම් වෙනවා. උගන්නන දේවලුත් එක්ක. ඒ වුණාට එහෙම නෑ. හොඳ ළමයි වගේ ලෙක්චර් එක අහගෙන ඉන්නේ. තව දෙයක් දැන් අපේ බැච් එකේ ළමයි ගොඩක් ඉන්නානේ. ඒක නිසා කාලෙන් කාලට ඕගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්න යාළුවෝ ගොඩක් ඉන්නවා. vlog එක එක එකයි ගොඩාරියක් අලුතේ අනිවාර්යයෙන්ම. ඉතින් අපේ මෝර්නින් ලෙක්චර් එක ඉවරයි. අපේ ඉවිනිං ලෙක්චර් එක තිබ්බේ වෙන ලෙක්චර් හෝල් එකක. ඒක නිසා අපි ලෙක්චර් එක ඉවරන ගමන් ඉක්මනට ගියා. නැත්තම් මේ ෂීට් එකක් අල්ලගන්න හරිම අමාරුයි ළමයි ගොඩක් ඉන්න නිසා. ඉස්සර නම් මේ තිබ්බන පොඩ්ඩක් අර පිටිපස්සේ ඉන්නවා කිසි ගානක් නැහැ කියලා. හැබැයි ලෙක්චර් එකකට ගියාම තමයි තේරෙන්නේ සමහරලාට පිටිපස්සේ ඉන්නකොට ඇත්තටම කියන දේවල් සමහර විට ඇහෙන්නේ නැහැ. නැත්තම් බෝඩ් එකේ ලියනවා පේන්නේ නැහැ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි ඉවිනිං ලෙක්චර් එකෙත් බ්‍රේක් එක දුන්නා. අපි රටේ නැති ඔපුදුප කතා කරගෙන හිටියා. අතරම අපිට ඔපුදුපවත් කතා කරන්න හරියට වෙලාවක් තිබ්බේ නැහැ. අද අපේ කවිත නැහැ. එතකොට බෙවින් නැහැ. ඒ කට්ටියත් නැහැ. හිටියනම් මෙතන බලන්න තිබ්බා. මෙතන ලෙක්චර් හෝල් එක දෙක කරනවා කෑ ගහලා. අද ශහන් විතරයි ඉන්නේ. ඒක නිසා ශහන් පැත්තකට වෙලා ඉන්න පාඩුවේ. මොකද කෙල්ල ගොඩක් මැද්ද ඉන්න ඕන නිසා. ළමයි අහන්න මොන ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලෝ කාට හරි ඉන්නවනම් බයෝමෙඩිකල් සයන්ස් කරන මට දැනගන්න ඕනේ ඇයි මේ ගොඩක් ප්‍රිම් ළමයි බයෝමෙඩිකල් සයන්ස් කරන්නේ නැත්තේ කියලා. දෙයියනේ කියලා අපේ බැච් එකේ ඉන්න ළමයි ඔක්කොගෙම පිරිමි ළමයි ඉන්නේ 10ක් වගේ. 10ක් කියන හරිම පොඩයි. අනිත් ඔක්කොම ගෑනු ළමයි. අනේ මන් දන්නේ නැහැ ඒ ඇයි කියලා. ඒ වුණාට අපේ බැච් එකට පිරිමි ළමයි නැහැ. බෑ ළමයි කැම්පස් එකක් හරි මරු කියන්නේ ඉස්කෝලේ එක වගේ නෙවෙයිනේ. එක ඒජ් ගෑප් වල කට්ටිය තමයි අපිට හම්බෙන්නේ. අක්කලා නංගිලා සමහර කට්ටිය අපිට වඩා අවුරුදු 2-3ක් වැඩිමල් නැත්නම් සමහර අපිට වඩා අවුරුදු 2-3ක් බාලයි. එතකොට අපි එක එක්කෙනාගේ එක්ස්පීරියන්සස් වෙනස්. අපි ජීවත් වෙන ඒ කියන්නේ ජීවත් වෙන වටපිටාව අපි ආශ්‍රය කරපු යාළුවෝ ඒ හැමදේම එකට බෙදා ගන්න උනහම ඒක මාළම ලස්සන අත්දැකීමක්. Take on action. ඔහු යන්න ගියා බැලුවා. නැකිලා යන්න ගියේ නේද බලන්න ගියා. හදවතේ. ප්‍රශ්න 1000ක් එක්ක කැම්පස් ගියත් ළමයි අර පොඩි වෙලාවට හරි හැමදේම මතක වෙලා හරි සතුටින් ඉන්න පුළුවන් යාළුවෝ ටිකක් හම්බුනාම ඇත්තටම ඒ ගැන හරි සතුටුයි මට නම් පර්සනලි. මොකද හරිම හොඳ යාළුවෝ ටිකක් හම්බලා ඉන්නවා. ඉතින් ඔයාලට නැද්ද මේ වගේ කැම්පස් එකේ පිස්සු නටන යාළුවෝ? ඉගෙන ගන්නයි පිස්සු නටන්නයි හැමදේටම ඕනේ දෙයකට ඉන්න යාළුවෝ ටිකක් අනිවාර්යයෙන්ම එහෙම යාළුවෝ ටිකක් ඉන්නම ඕනේ ළමයි. ඒ එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම මිනිස්සෙක් අරගන්නම ඕනේ. ඉතින් මේ ඉන්නේ අපේ බැච් එකේ අලුත් යාළුවෝ. ඕගොල්ලන්ට ඉස්සරහ vlog වල බලා ගන්න පුළුවන් මේ පිස්සු මිනිස්සු ඔක්කොමත්
කොහෙන් ගියත් අර එකම වගේ කට්ටිය සෙට් වෙනවා කියලානේ. ඒක නිසා මේ බැච් එකෙත් අපිටම හරියන පිස්සු හොන්තු ටිකක් අපිට හම්බලා තියෙන්නේ. ඒක නිසා ඉස්සරහා vlog වලින් ඔයගොල්ලෝ එයාලගේ වැඩත් බලා ගන්න පුළුවන්. ලෙක්චර් එළියට ගියපු ගමන් මේ පිස්සු හොන්තුව ගිහිල්ලා ස්ලයිඩ්ස් බලනවා තව කොච්චර කරන්න තියනවද කියලා. හැබැයි අපිට ඒක දැකගත්ත එක හොඳක් කියලා හිතුණා. මේ මොකද අද දවස තුල කොච්චර ඉගෙන ගන්න තියනවද කියලා අපි ඒකෙන් දැනගත්තා. අද නම් ඇත්තටම කෙමිස්ට්‍රි එපා වුණ දවසක් කියන්නේ මිසු ගන්න එකේවත් අපිට ඉගෙන ගන්න එකේවත් ප්‍රශ්න නෙවෙයි. අපේ මොළයට ඒ කැපැසිටි එක දරා ගන්න බැරි වීමේ ප්‍රශ්නය තමයි ඇත්තටම තිබ්බේ. මොකද උදේ 9 ඉඳන් හවස 4 වෙනකන් කෙමිස්ට්‍රි කියන්නේ ඒක ඇත්තටම මාරම අමාරු දවසක්. Hello guys. Welcome back to Chamurangalane YouTube channel. Like කරන්න, comment කරන්න, subscribe කරන්න. ඉතින් ඔහොම තමයි ළමයි අපේ දවස ගෙවුනේ. ඉතින් පුළුවන් තරම් ඉක්මනටම මම ඔයාලට ආපහු යුනිවර්සිටි vlog එකක් අරගෙන එන්නම්. දැන් ඉතින් දිගටම ඔයාලට පුළුවන් යුනිවර්සිටි vlogs බලන්න. එතකල් ඕගොල්ලෝ පරිස්සමට සතුටින් ඉන්න ඕනේ හොඳද? Bye.